ආයිබෝවන් නත්තල් මාසය කියලා කියන්නේ වැඩිපුර කෑම වර්ග හදන මාසයක්. ඒ වගේම වැඩිපුර තෑගි බෙදන මාසයක්. ඉතින් ෆෝෂුන් හෙල්දි කිචන් වැඩසටහන සමගින් කෑම සමගින් ඔබව රසවත් කරන්නටත් ඒ වගේම තෑගි සමගින් ඔබට සතුට ගෙන එන්නටත් සූදානම්. ඒ නිසාම අදත් ආදරයෙන් ආරාධනා කරනවා මේ අඩහෝරාව පුරාවට ෆෝෂුන් හෙල්දි කිචන් වැඩසටහන සමගින් එකතු වෙලා ඉන්න කියලා. කිතුණු බැතිමතුන්ගේ බොහෝ ඉල්ලීම් මත තමයි මේ මාසේ අපි නත්තලට ආවේනික කෑම වර්ග පිළියෙල කරමින් ඔවුන්ව සතුටටපත් කරන්න. අද දවසේත් ඔවුන් වෙනුවෙන්ම වෙන් කරන ලද කෑම විශේෂයක් ගැන අපි කතා බහ කරමින් ඔබව දැනුවත් කරනවා. ඒ දැනුවත් සෙවීම සඳහා අදත් අපි ආරාධනා කළා කොළඹ ගලදාරි හෝටලයේ උපවිධායක සුපවේදී සනත් දයස් මහත්මයාට ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් දිලානේ. ඔව් ඉතින් කියන්නට ඕනේ අද දවසේදීත් අපි ෆෝෂුන් නිෂ්පාදනත් එක්ක තමයි ඔබව රසවත් කරන්නට දැනුමින් පෝෂණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ. අපේ නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කරනවා නම් දැන් ඕනම රටකට ආවේනික කෑම වර්ග වෙන්න පුළුවන්. නැත්නම් නත්තලට අවුරුද්දට මේ වගේ එක කාලවල වලදී හදන කෑම වර්ග වෙන්නට පුළුවන්. මේ ඕනම කෑම වර්ගයකට ආවේනික රස ආවේනික මේ සුවඳ මේ හැම දෙයක්ම එකතු වෙන්නට නම් හොඳ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන තෝරගන්නට ඕන. ඉතින් අපි ඔන්න ඔබට තෝරලා දීලා තියෙනවා වෙළඳපොලෙන් හොඳම නිෂ්පාදන. ඒ නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට පුළුවන් දුරකථන අංකය මම සඳහන් කරන්නම්. 0112593370 කියන තිරේ දිස්සන දුරකථන අංකය ඔස්සේ ඔබට ෆෝෂුන් නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට පුළුවන්. ෂෙෆ් ගිය සතියේ අපි බලාපොරොත්තුවකුත් දුන්නා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. කොහොම නමුත් අදත් චෙෆ් කෑම වර්ග දෙකක් පිළියෙල කරනවා. හරි නේද? ඇත්ත වශයෙන්ම කෑම වර්ග දෙකක් කිව්වට ඒක එක කෑම වර්ගයක් හදන්න මට අවශ්‍ය වෙන එක ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි අනිත් කෑම වර්ගය. ඒක කෑම වර්ගයක් වගේම අමුද්‍රව්‍යයක්. ඇත්තටම කියනවා නම් මම අද හදන්නේ හොට් බටර් කටල් ෆිෂ් එකක්. හොට් බටර් කටල් ෆිෂ් කියන්නේ මේ උත්සව කාලේට ගෙවල් වලට අවශ්‍යම කරන කෑමක්. හැම සංග්‍රහයකදීම අවශ්‍ය කරන කෑමක්. ඉතින් ඒක හදන්න මට අවශ්‍ය වෙනවා chili paste. chili paste මම බැලුවා අපි වෙළඳපොලෙන් ගන්න chili paste වලට වඩා අපි නැවුම්ව කොහොමද chili paste එකක් ගෙදරදීම හදාගෙන නිසියාකාරව chili paste එකක් හදන්න කියලා මම අද පෙන්නන්නම් ඒක. මම හිතන්නේ ඉතාමත්ම වටිනවා chili paste එකක් කොහොමද හරියට හදාගන්නේ කියලා බලන එක. අවශ්‍ය දේවල් සඳහන් කරමු එකින් එක. ඔව් අවශ්‍යයි මට chili paste එකට මම ඒකටත් නැවුම් ෆෝචුන් corn oil තමයි පාවිච්චි කරන්නේ. ඊටාම උසස් තත්ත්වයෙන් ඇසුරුම් කළ මේ වගේ පිරිසිදු තෙලක් ගන්න ඕන. මම මේකයි බය නැතුව ෆෝචුන් cooking oil එක corn oil එක තෝරගත්තේ. නේද? හරි. අපි එහෙනම් මොකද මම කිව්වා ශීතකරණයක් තුල තියන්න කියලා chili paste එක. ඉතින් ශීතකරණයක් තුල තියන්න නම් අපිට ශීතකරණයක් තුල මිදෙන්නේ නැති තෙලක් පාවිච්චි කරන්න ඕන. chili paste වල සාමාන්‍යයෙන් oil පොඩ්ඩක් වැඩිපුර යනවා. ඒ chili paste එක ඒක තමයි මම මේක මෙතනම හදන්න තීරණය කරේ. අපි වෙළඳ පොලෙන් මිලදී ගන්න සමහර chili paste වර්ග තියෙනවා. හැන්දක් දාලා ගල් ගෙඩියක් වගේ කඩලා ගන්න ඕන. එහෙම සාමාන්‍යයෙන් චීනේ chili paste හදන්නේ නැහැ. ඉතින් අපි චීනට ඕන විදිහට තමයි chili paste එකත් හදන්න ඕන. චීන රටේ හදන විදිහට. ඒකයි මම තෙල් පොඩක් වැඩියෙන් පාවිච්චි කරන්නේ. chili paste එක ඇතුලේ හොඳට තෙල් තියෙනවා. ඔව් සමහර chili paste වලින් එකින් එක අපි සංසන්දනය කරනකොට වර්ණය වෙනස් වෙනවා, සුවඳ වෙනස් වෙනවා, රස වෙනස් වෙනවා. ඒ වගේම මේ chili එකේ තියෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඔය වගේ වෙනස්කම් ගොඩක් තියෙනවා. හැබැයි අපි අද ෆෝෂුන් හෙල්දි කිචන් වැඩසටහනෙන් සූදානම් වෙලා ඉන්නේ නිවැරදි ලෙසින් කොහොමද chili paste හදන්නේ කියලා. ෂෙෆ් අවශ්‍ය දේවල් ටික සඳහන් කරමු. ඔව් මට අවශ්‍ය වෙනවා රතු වේලි මිරිස් කරල් ග්‍රෑම් 250ක්. මේ අරගෙන තියෙන රතු වේලි මිරිස් කරල් ග්‍රෑම් 250ක් අරගෙන මම ග්‍රයින්ඩර් එක අඹරගෙන තියෙන්නේ. මේක ග්‍රයින්ඩර් එක අඹර ගන්න කලින් උතුරන වතුර මතට මිරිස් කරල් ටික දාලා නැති ඉවත් කරපු මිරිස් කරල් ටික උතුරන වතුර මතට දාලා විනාඩි 2-3කින් මම ඉක්මනට පෙරාගත්තා. පෙරාගත්තම තමයි මේ රතු පාට වර්ණය මට රැක ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් Tamanට අඹරා ගන්න පහසුකමක් නැත්නම් කෑලි මිරිස් කුඩු කියන එක අරගෙන අපි කියන්නේ chili pieces කියලා කියන්නේ. ඒක අරගෙන උතුරන වතුරට දාලා පෙරන ගොට්ටකට දාගන්නත් පුළුවන්. කැමති දෙයක් තෝරගන්න පුළුවන්. ඒ වගේම මම එකෙන් ග්‍රෑම් 250ක් තෝරගෙන තිනවා. චොප් කරගත්ත බීලුණු ග්‍රෑම් 100යි. චොප් කරගත්ත ඉඟුරු සහ සුදු ලුණු ග්‍රෑම් 150ක් තියෙනවා. ග්‍රෑම් 75 බැගින්. චොප් කරගත්ත සේර ග්‍රෑම් 100යි. ඒ වගේම මට අවශ්‍ය වෙනවා
ෆෝචුන් තක්කාලි සෝස් මිලිලීටර් 100ක්. ලුණු සීනි රස පදමට සීනි සහ ලුණු ටිකක් වැඩියෙන් යනවා මේ chili paste එකට. සාමාන්‍යයෙන් කෑමකට යනවට වඩා ටිකක් වැඩිපුර යනවා. ඒ වගේම බැදගත්ත ඉස්සන් මම chop කරගෙන තියෙනවා. හරි. අවශ්‍ය දේවල් සඳහන් කරන අතර වාරේ අපේ ෆෝචූන් කෝන් ඔයිල් ටික නම් රත් වෙලා ජේ. ඔව්. අපි දාගන්නවා බීලුණු ඒ වගේම සුදු ලුණු ටික chop කරගෙන තියෙන්නේ නේද? ඊටාම කුඩාවට chop කරගෙන තියෙන්නේ. ඉඟුරු සුදු ලුණු බීලුණු සහ සේර. මේක මදගින්නේ ලා දුඹුරු පැහැය වෙන්න ඕන. ගැඹුරු තෙලේ බැදගත්තට මේ තෙල් එක අයින් වෙන්නේ නැහැ. මොකද මේක මිදෙන්නේ නැති තෙලක් ඉඳ අපිට අපේ ශෞක්‍යයට අහිතකර වෙන්නේ නැහැ. ඒකින්ද chili paste එක ඇතුලේ තෙල හැම තියෙනවා. හරි. එහෙනම් මේ දේවල් ටික බැදෙනකන් මම මේ වෙලාව අරගෙන අපේ ෆෝචූන් නිෂ්පාදන පෙළ පිළිබඳව මතක් කරන්නම්. ප්‍රමාණයන් පිළිබඳව මම මුලින් සඳහන් කරලා ඉන්නම්. මිලිලීටර් 200, මිලිලීටර් 500, ලීටර් 1, ලීටර් 2, ලීටර් 3, ලීටර් 5 කියන ප්‍රමාණයන්ගෙන් ඔබට වෙළඳපොළින් ෆෝචූන් නිෂ්පාදන මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම ෆෝචූන් vegetable oil පිළිබඳව කතා බහ කරනවා නම් ලීටර් 20 ප්‍රමාණයෙන්ගිනුත් ඔබට ෆෝචූන් මේ නිෂ්පාදනය එහෙමත් නැත්නම් ෆෝචූන් vegetable oil නිෂ්පාදනය මිලදී ගන්නට පුළුවන් කියලා මම මතක් කරනවා. මොකද ගෙදර දොරේ කෑම වර්ග හදනවා වගේම දැන් ව්‍යාපාරයක් විදිහට කෑම වර්ග පිළියෙල කරන තැනක තෙල් නිෂ්පාදන වැඩියෙන් පාවිච්චි වෙනවනේ නේද චෙෆ්? හරි. මම සඳහන් කරන්නම් අපි හඳුන්වා දීලා තියෙන තෙල් නිෂ්පාදන පෙළ ෆෝචූන් vegetable oil, ෆෝචූන් corn oil, ෆෝචූන් soya bean oil, ෆෝචූන් sunflower oil සහ ෆෝචූන් coconut oil. මේ සෑම නිෂ්පාදනයක්ම තත්ත්ව සහතික වලින් පිදුම්ලත් නිෂ්පාදන. ඔබට වෙළඳපොළෙන් මිලදී ගන්න විට උනත් ඔබට බලා ගන්නට පුළුවන් සෑම නිෂ්පාදනයක මේ සඳහන් කරලා තියෙනවා. ISO 22000, ISO 14001, ISO 9001 සහ HACCP කියන තත්ත්ව සහතික. ඒක ගොඩක් විශේෂයි. මොකද අපි කෑම වර්ග හදන විට දැන් ගොඩක් වෙලාවට මේ තෙල් කියන්නේ ගුණාත්මක භාවයකින් තොර තෙල් පාවිච්චි කරාම ලෙඩ හැදීමේ අවදානමකුත් වැඩි. සමහර කෙනෙක් පොඩි ගානක අඩුව නිසා ලූස් තෙල් වලට පුරුදු වෙලා තියෙනවා. නමුත් අපි කෑම වර්ග හදන විට හොඳ තෙල් වර්ගයක් තෝරගන්න එක දැන් අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ඉතින් ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා. මොකද අපේ හෙල්දි කිචන් වැඩසටහන සමගින් අපි සූදානම් වෙලා හැමදාමත්ම දැනුවත් කරන්නේ හොඳ දේවල් කියලා දෙන්න නේද චෙෆ්? ඔව් දිලානිගේ කටින් හොඳ වචන දෙකක් කියවුණා. එකක් තමයි හැසාප් තියෙනවා කියලා කිව්වා මේ තෙල් වලට. ඒ වගේම ඒකම දිලානි කිව්වා අවදානමකින් බේරෙන්න පුළුවන් කියලා. හැසාප් කියන්නේ ඇත්තටම හැසාඩ් ඇනලිසිස් ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට්ස් කියන වචනේ කෙටි කරලා තියෙන්නේ. ඉතින් ක්‍රිටිකල් කියන්නේ ඇත්තටම අවදානමක් වෙන්න තියෙන එක තමයි අපි මේ තෙල් වලින් අඩු කරගන්න. අපිට කිසිම බයක් සැකක් නැහැ හැසාප් තියෙන තෙලක් පාවිච්චි කරලා. ඔව් ෂෙෆ් දැන් ගොඩක් බැදලා ඉවරයි නේද? ඔව් දැන් මේ වගේ දුඹුරු පෑයට එනකම් බැදගත්තා. බැදගන්න දුඹුරු පෑයට ආපු ගමන් අපි කරන්න ඕන අඹරගත්ත මිරිස් ටික එකතු කරන්න ඕන. මෙන්න මේ විදිහට. අඹරගත්ත මිරිස් ටික එකතු කරලා ලිපෙන් පොඩ්ඩක් පැත්තකට අරගෙන මොකද මේකේ වර්ණය ඉතාමත්ම වැදගත්. රතු පාටට තමයි chili paste එකක් තියෙන්න ඕන. අපි දකින chili paste ගොඩක් වෙලාවට කළු පාටයි නේද? ඔව්. ඒක වැරදි. රතු පාටට තමයි chili paste එකක් තියෙන්න ඕන. ඔන්න ඔය විදිහට දාගෙන අපි මේකට දානවා බැදගෙන chop කරගත්ත පිස්සන් ටික. ඊට පස්සේ මේකේ රතු පාට වර්ණය වැඩි කරගන්නේ ෆෝචූන් තක්කාලි සෝස් එකක් එක්ක. දැන් මිරිස් වල පොඩි තෙතක් තියෙනවනේ. තෙත හිඳෙන්නත් අවශ්‍ය වෙනව නේද චෙෆ්? ඔව් තෙත හොඳට බේරලා තමයි අපි ගන්න ඕන. තෙත හොඳටම බේරන්න ඕන. සීනි පොඩ්ඩක් වැඩියෙන් දානවා මේකට. මෙන්න මේ වගේ සීනි ටිකක් වැඩියෙන් දානවා. ඔව් අපි සීනිත් එකතු කරා. ලුණුත් වැඩියෙන් දාන්න. මොකද වැඩියෙන් දැම්ම කියලා මේකේ තියෙන සැරට ඒක තේරෙන්නේ නැහැ. ඒක රසයක් බවට පත් කරගන්න නම් ලුණුයි සීනි දෙකම හරියාකාරව එකතු කරන්න ඕන. දැන් chili paste එක උයලා ඉවරයි. මේක වැඩිපුර ඉවුවොත් එහෙම කළු වෙනවා. දැන් කරන්න තියෙන්නේ මේක උයපු භාජනයේ තියන්නත් බෑ. මේක උයපු භාජනයේ තිබ්බත් ඒත් කළු වෙන්න බලනවා. ඉක්මනටම අපි භාජනයෙන් වෙන බඳුනකට මාරු කරන්න ඕන.
තෙල් ගතියක් ටිකක් තෙල් වැඩියෙන් ගතිය තියෙනවා තියෙනවා. තෙල් ගතිය තියෙනවා. චිලි පේස්ට් එක තෙල් ගතිය තිබ්බොත් තමයි නියමාකාරයට තියාගන්න පුළුවන්. හරි. චිලි පේස්ට් එක නම් අපි හදලා ඉවරයි. තව විශේෂිත අපි තෝරගත්ත කෑම වර්ගයක් හදන්න ඕනේ නේද චෙෆ්? අවශ්‍ය කලමනා ටික සූදානම් කරනකම් මම සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව බැංකොක් සවාරිය පිළිබඳව තෑගි ගැනත් මම ඔබට කියන්නට සූදානම්. විරාමයෙන් අනතුරුව අපි කාලය වෙන් කරගන්නේ හොට් බටර් කටල් ෆිෂ් එක හදන්න. ෂෙෆ් අපි අවශ්‍ය දේවල් ටික සඳහන් කරමුද එකින් එක? හොට් බටර් කටල් ෆිෂ් එක හදන්නත් මට 4 දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන් තමයි රින්ග්ස් ලෙසට කපාගත්ත දැල්ලෝ ග්‍රෑම් 600ක් මම පාවිච්චි කරනවා. මේ වගේ රින්ග්ස් වලට කපාගෙන තියෙන්නේ. මාළු මිරිස් සහ ලුණු කොළ සිහින්න දිගාතර කපාගෙන තියෙන ඒකත් මම ග්‍රෑම් 250ක් පාවිච්චි කරනවා. මාළු මිරිස් වල ඇට ඉවත් කරලා තියෙන්නේ. ඒ වගේම ලුණු කුඩු ගම් මිරිස් කුඩු මට අවශ්‍ය රසපදමට වියලි මිරිස් කරල් 4ක් මම කතුරෙන් කපාගෙන තිනවා ස්ලාන්ට් එකට ඒ කියන්නේ හැඩයට කපාගෙන තියෙන්නේ. මේ බැටර් එකක් හදාගෙන තිනවා. මේ බැටර් එක හදලා තියෙන්නේ පාම් පිටි, කෝන් පිටි, බේකින් පවුඩර්, බිත්තර, අයිස් වතුර. ඔක්කොම එකතු කරලා කලවම් කරලාද පාම් පිටි ග්‍රෑම් 100කට, කෝන් පිටි ග්‍රෑම් 40යි, බේකින් පවුඩර් තේ හැන්දයි, බිත්තර 2යි. මේ වගේ උකුවට හිටින්න අයිස් වතුරෙන් තමයි අනාගෙන තියෙන්නේ. ඒ වගේම පාම් පිටි ටිකක් අවශ්‍යයි මට දැල්ලෝ ටික මේ පාම් පිටි වල දවටලා තමයි බැටර් එකේ දාලා අපි ඩීප් ෆ්‍රයි කරගන්නේ. ඩීප් ෆ්‍රයි කරගන්න මට ෆෝචූන් එළවලු තෙල් අවශ්‍යයි. හොට් බටර් එක හදන්න මට B-high plus මාගරින් අවශ්‍ය වෙන හොට් බටර් එක හදන වෙලාවට. ඒ කියන්නේ ෆෝචූන් වෙජිටබල් ඔයිල්ස් සහ B-high plus මාගරින් මේ නිෂ්පාදන දෙකම අපිට අවශ්‍ය වෙනවා හොට් බටර් කටල් ෆිෂ් එක හදන්න. ඒ වගේම චිලි පේස්ට් මේස හැඳි 5ක් විතර මට අවශ්‍ය වෙනවා. චිලි පේස්ට් එක මම පාවිච්චි කරන්නේ අපි කලින් හදපු චිලි පේස්ට් එකමයි. මෙන්න මේ වගේ රතු පාට වර්ණයෙන් තියෙන චිලි පේස්ට්. හරි මුලින්ම තෙල් ටික රත් වෙනකන් අපි මම කරන්නේ ලුණු කුඩු ස්වල්පයක් රසපදමට ඒ වගේම ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් දානවා. රසපදමට සුදු ගම්මිරිස් කුඩු මේ ටික දාලා මේ දැල්ලෝ ටික හොඳට පදම් වෙනකොට මම කරන්නේ පිටිවල දවටලා මේ සාදාගත්ත බැටර් එක මේක දාලා ඩීප් ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ තමයි අපි හොට් බටර් එක ටොස් කරන්නේ. දැන් තව චෙෆ් මම හිතන්නේ ටික වෙලාවක් යනවා තෙල් ටික රත් වෙන්න. ඔව්. ඒ වෙලාවේදී මම කියන්නම් මේ වන විට තෝරගත්ත දිස්ත්‍රික්ක තුනක වැඩියෙන්ම පොයින්ට්ස් ලබාගෙන තියෙන්නේ කවුද කියලා. මහනුවර දිස්ත්‍රික්කෙන් MK රාණි තමයි මේ වන විට ඉදිරියෙන්ම ඉන්නේ වැඩි පොයින්ට්ස් ප්‍රමාණයක් ලබාගෙන. ඒ වගේම PB චතුරානි අමරජීව රත්නපුර දිස්ත්‍රික්කෙන්, ඒ වගේම HA නන්දාවති හෙට්ටිආරච්චි නුවරඑළිය දිස්ත්‍රික්කෙන් වැඩියෙන්ම පොයින්ට්ස් මේ වන විට ලබාගෙන තියෙනවා. ඉතින් ඔබට තවත් පොයින්ට්ස් වැඩියෙන් එකතු කරගන්න පුළුවන්. තව මාස 6ක වගේ කාලයක් තමයි තියෙන්නේ බැංකොක් සවාරිය සඳහා. වැඩියෙන් පොයින්ට්ස් එකතු කරගන්න 25 දෙනාට දිස්ත්‍රික්ක 25න් අපි එක්කෙනා බැගින් තෝරගන්නවා බැංකොක් සවාරියට. ඒ 25 දෙනාට තව එක්කෙනා බැගින් එකතු කරගෙන යෑමේ හැකියාවකුත් අපි ලබා දෙනවා. සෙට් දැන් කොහොමද බැටර් එකේ තත්ත්වය? දැන් අපිට බදින්න පුළුවන් තත්ත්වය තියෙන්නේ. මේ වගේ පිටිවල දවටලා පිටි ගසාගෙන බැටර් එකේ ඩිප් කරලා තමයි තෙලට දාන්නේ. පාම් පිටි වල තවර ගන්නවා. ඊට පස්සේ බැටර් එකට පිටි වල දවටගෙන බැටර් එකට දානවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මේක අනිත් පැත්තට පෙරලන්න ඕන බදින ඒවා. ඒ වගේම දැන් අපි ෆෝචූන් වෙජිටබල් ඔයිල් එකතු කරගෙනනේ දැල්ලෝ ටික බැදගන්නේ. එතකොට බලන්න ෂෙෆ් දැන් අර හොඳ සුවඳක් තියෙනවා. ඒ වගේම මේ දැල්ලෝ වලට ගොඩක් වෙලාවට මේ ගොඩක් තෙල් උනන්නේ නැහැ නේද ෂෙෆ්? ඒකත් විශේෂත්වයක්. ඔව්. දුබුරු පාට ගෝල්ඩන් කලර් හැදීගෙන එන ඒවා පරිස්සමෙන් එළියට බා ගන්න. හරි. දැන් සෑහෙන දුරට අපි බැදගෙන ඉවරයි දැල්ලෝ ටික. දැන් අපිට තියෙන ඊට පස්සේ හොට් බටර් එක හදන්න.
හොට් බටර් කටල් ෆිෂ් එක මුල් අදියර අපි මුල් අදියර අවසන් කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ අවසානයේට හොට් බටර් එක හදලා පිළිගන්නවා. දැන් බාගත්තට පස්සේ හොඳට පේනවා තෙල් උනන්නේ නැහැ නේද තෙල්? ඔව්. තෙල් උනන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මම පිටිවල දවටලා තමයි බැටර් එකට දැම්මේ. එතකොට දැල්ලගේ ඇතුලෙන් එළියට වතුර ගැලීම නවතිනවා. එහෙම නැවතුනාම තමයි අර ක්‍රිස්පි එක එහෙම තියාගන්න පුළුවන්. ඔව් අපි දැන් දැල්ලෝ ටික නම් බැදගෙන ඉවරයි. මේ වෙලාවේදී තවත් අවශ්‍ය කලමනා ටික චෙෆ් සූදානම් කරන්න ඕනේ. ඒ වෙලාව අරගෙන මම කියනවා තෑගි ජයග්‍රහණය කරන විදිහ. සතිපතා අපි ෆෝෂුන් තෙල් නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක් ඔබට ලබා දෙනවා. ඒ සඳහා ඔබ කරන්නට තියෙන්නේ අපි අහන ප්‍රශ්නෙට අපි වැඩසටහනින් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල්පතක ලියලා ෆෝචූන් නිෂ්පාදනයක ලේබලයක් මේ වගේ ෆෝචූන් කෝර්න් ඔයිල් හෝ ෆෝචූන් කොකනට් ඔයිල් හරි ඕනම තෙල් නිෂ්පාදනයක ලේබලයක් හැකිතාක් අලවලා තැපැල්පතේ අලවලා තැපැල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිණයට එවන එක. ඒ වගේම බැංකොක් සවාරිය සඳහා සහභාගී වෙන්නටත් ඒ දෙයමයි කරන්න තියෙන්නේ. එකම දේ සතිපතා තෑගි දිනා ගන්නට ඔබ දැන් පිළිතුරු එවන විට දෙක තුනක් හරි කමක් නැහැ එවන්න පුළුවන් තමන්ගේ නමින්. මොකද තමන්ගේ නමින් පොයින්ට්ස් වැඩි වෙන අයට තමයි අපි බැංකොක් යන්නට අවස්ථාව උදා කර දෙන්නේ. ඒ මතක් කිරීමත් එක්කම සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුවත් අපි ඔබව තවත් රසවත් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ අපේ හොට් බටර් කටල් ෆිෂ් එකේ අවසාන භාගය නේද චෙෆ්? මොනවද දැන් අවශ්‍ය වෙන්නේ? මට අවශ්‍ය වෙනවා B+ මාගරින්. කොච්චර ප්‍රමාණයක්ද? දැන් මේක හොට් බටර් කියලා නම තියෙන්නේ. ටිකක් වැඩියෙන් ඕන. ග්‍රෑම් 150ක් විතර පාවිච්චි කරනවා. ඔව්. දැන් අපි මාගරින් ටික රත් වෙන්න ඇති හොඳටම වෙලාව නේද චෙෆ්? මාගරින් ටික රත් වෙන්න ඇති. දැන් කරන්නේ මොකද්ද? සීන කපාගත් මාළු මිරිස්, සීන කපාගත් ලුණු කොළ වලින් භාගෙ එකතු කරනවා. dry chili pieces එහෙම නැත්නම් වීලි මිරිස් කරල්. එහෙම ටොස් කර ගන්නවා අපි. හොට් බටර් එක හදන්න මේ විදිහට. මේ කපලා තියෙන ක්‍රමවේදයක් වැදගත් වෙනවා. ඔව් ඊට පස්සේ අර ජූලියන් කියන ක්‍රමයට තමයි සිහින්න දිගාතට. දැන් දා ගන්නවා chili paste. මේ සෙන්දි 4ක් විතර. දැන් අපි වෙනද වලින් chili paste මිලදී ගන්න ඕනේ නැහැ. අපිට ගෙදරදීම හදන්න පුළුවන් ලේසියෙන්. හදා ගන්න පුළුවන්. මම ඒ ක්‍රමය කියලා දුන්නා ලේසියෙන්ම කරන විදිය හරියාකාරව. දැන් කරන්නේ මොකද්ද? ක්‍රිස්පි ලෙසට බෙදගත්ත දැල්ලන් ටික මේ විදිහට එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට නැවතත් ලුණු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් දාලා අපි ඉතුරු කරගත්ත ලුණු කොළයි, කැප්සිකම් සහ ඒ කියන්නේ ස්ප්‍රින්ග් අනියන් නැත්තම් මාළු මිරිසුයි එකතු ලුණු කොළයි, මාළු මිරිසුයි ලුණු කොළයි. මේවා වැඩි හැඳි ගන්න නෑ මේ වගේ චයිනීස් කෑම වලදී. අපි කරන්නේ වොක් එකෙන්ම ස්ටයර් කරනවා. ඒකට කියන්නේ ස්ටයර් ෆ්‍රයින් කියලා කියන්නේ. වොක් එකේදීම කරකවනවා මිසක් අපි හැදි හැන්දෙන් කරන්නේ නෑ. මෙන්න මේ විදිහට හොට් එකෙන් කරලා හදන්නත් ඉවරයි නේද? ශනිකව බාන්න ඕන. මොකද නැත්තම් chili paste එක පිච්චුනොත් අපි මහන්සිලා හදපු chili paste එක වැඩකුත් නැති වෙනවා. මේ hot butter එකේ රසත් වෙනස් වෙන්න පුළුවන්. chef කින් මං අහන්නේ තව අහන්න ප්‍රශ්න නැහැ. මොකද chef hot butter එක හදන අතරතුරේදී ඒ අවශ්‍ය දේවල් ඔක්කොම සඳහන් කරලා තව මොනවා හරි විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන්. පිළිගන්නන විට දිලානේ ආයි ලස්සන කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ hot butter එකට වෙන කිසිම garnish එකක් match වෙන්නේ නැහැ. මේකෙම තියෙන capsicum සහ onion තමයි අපි garnish එක හැටියට සලකන්නේ. හරි අපි chili paste එකත් ළඟින්ම තියමු නේද? ඔව් අපි සාදාගත් chili paste එක. ඒකත් අපිට පුළුවන්. ඒකත් එක්කම පිළිගන්න සැර මදි කියලා හිතෙනවා. සැර මදි වෙන්නේ නැහැ කොහොමත්. අපි chili paste මේ ස්ටෑන්ඩි 4ක් විතර දැම්මා. මේ කොම්බිනේෂන් එක තමයි යන්නේ. මෙතෙන් අඩු රයිස් එකක් හරි නූඩ්ලයක් හරි විතරයි. අපි ඒවත් පෙන්නලා තියෙනවා ෆ්‍රයිඩ් රයිස් හදන විදිය, නූඩ්ල්ස් හදන විදිය ඕන තරම්. එකක් හදාගත්තොත් මේකත් විශේෂ නත්තල්
කෑම මේසයකට අපිට පිළිගන්නන්න පුළුවන්. ඔව් අපේ ෆෝචූන් බිරියානි රයිස් තියෙනවනේ. ඒ රයිස් එකක් උනත් හදාගත්තොත් මේ විදිහට එකතු කරගෙන හොට් බටර් කටල් ෆිෂ් එක රස බලන්නට පුළුවන්. ෂෙෆ් අද දවසේදීත් අපි ප්‍රශ්නයක් අහන්නට ඕනේ. ඊට කලින් මම ගිය සතියේ ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද කියලා කියන්නට අවශ්‍ය වෙනවා. දැන් අපේ වැඩසටහන කාන්තා පිරිමි ભેදයකින් තොරව බලන වැඩසටහන. ඒ නිසාවෙන් අපි හැමෝටම අවස්ථාව ලබා දෙනවා. මේ සතියේ ජයග්‍රහණය කරලා තියෙන්නේ මාතර ප්‍රදේශයේ කෙනෙක්, පිරිමි පාර්ශවයේ කෙනෙක්. තිලක් දම්සිරි තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඔබට සුබ පතනවා. ඉදිරි සතියකදී ඉක්මනින්ම ඒ තෑගි පාර්සල ඔබට ලබන්නටත් අපි වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. හරි. ඒ වගේම තමයි ඔබ වෙළඳපොළෙන් ෆෝචූන් තෙල් නිෂ්පාදන මිලදී ගත්තාම අපේ ෆෝචූන් හෙල්දි කිචන් වැඩසටහනේ හදන තෝරගත්ත රෙසිපි වල විස්තර සිංහල සහ දමිළ භාෂාවෙන් යන භාෂා දෙකෙන්ම දැනගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපේ ෆෝචූන් තෙල් නිෂ්පාදන පෙළ පිළිබඳව ඔබට දැනගන්නට පුළුවන්. ඒ වගේම අපේ ෆෝචූන් බාස්මති රයිස් නිෂ්පාදන පෙළ පිළිබඳවත් ඔබට දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ දවස්වල හැම කෙනෙක්ගේම හොඳම වටිනාම සිහිනය වන බැංකොක් සවාරිය පිළිබඳවත් විස්තර ඔබට දැනගන්නට හැකියාවක් තියෙනවා. හරි, ඒ මතක් කිරීමත් එක්කම ඉක්මනින්ම චෙෆ් අපි ප්‍රශ්නය අහමුද? ඔව් අදත් මම ප්‍රශ්නය ඇටියට අහන්නේ කටල් ෆිෂ් රින්ග්ස් එක ගැඹුරු තෙලේ බැද ගන්න පාවිච්චි කරපු ෆෝචූන් තෙල් වර්ගය මොකක්ද කියලා. ඔව්. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල් පතක ලියලා තැපැල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිණයට තමයි එවන්නට අවශ්‍ය වෙන්නේ. තැපැල් පතේ මෙන්න මේ වගේ ෆෝචූන් නිෂ්පාදනයක ලේබලයකුත් අලවා එවීම අත්‍යවශ්‍ය වෙන බව මේ වන විටත් ඔබ දන්නවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපිට වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඔබගේ නිවසෙන් සමු අරගෙන යන්නට. අදත් ඔබව දැනුවත් කරේ කොළඹ ගලදාරි හෝටලේ උපවිධායක සුපවේදී සනත් ඩයස් මහත්මයා. ආයුබෝවන්, බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව්. අද අපි සමු අරගෙන ගියත් අපි ලබන සතියේදී ඔබේ සිත සොයන රසයක් සමගින් ඔබ මුණ ගැහෙන්නට සූදානම් වෙනවා. මේ වෙලාවේදී අපිව හැමදාමත්ම ධෛර්යමත් කරන ඔබට මේ හැම කෑම වර්ග පිළිබඳව කතා බහ කරමින් ඔබගේ යුම්පියුම් දැනුමට වැඩි යමක් එකතු කරන්නට අපිට අත්වලක් සපයන පිරමිඩ් බිල්මා සමාගමටත් අපි ස්තුතිවන්ත වෙන ගමම සූදානම් වෙන්නේ සතියේ අපේ හදවතට ඔබේ හදවතට ලෙන්ගතුම යුම්පියුම් වැඩසටහනේ සමාප්ති සටහන තබන්නට. ආයුබෝවන්.